මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ දැනට ඉතාලි එම්බසියට නුල්ලස්ථ බාර දීලා වීසා අපේක්ෂාවෙන් ඉන්න ශ්‍රී ලාංකිකයින්ට 2024 අපි දන්නවා මාර්තු මාසයේ නැවතත් වීසා බාර ගැනීමට එම්බසිය වැඩ කටයුතු ආරම්භ කළා කියලා. මේ නුල්ලස්ථ බාර දීලා ඉන්න අය ඔවුන්ගේ සේවා යෝජකයින් ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන. එම්බසි එකෙන් එවනවා මෙහි අපි සිස්ටම් එකට තමයි මේ අප්ඩේට් එක එන්නේ. මේ වීසා ලබා දෙන එක කොන්ෆර්ම් කරන්න කියලා කන්ෆර්ම් කරන්න කියලා අපිට මෙසේජ් එකක් එවනවා. ඒක ඔබ නුල්ලස්ථ අයදුම් කළ සිස්ටම් එකට තමයි එන්නේ. ඒ සිස්ටම් එකට මේ අප්ඩේට් එක එනකොට ඔබ ඉදිරිපත් කරන ලද ඔබ සේවා යෝජකයෙක් ඔබ සේවා යෝජක ආයතනයකින් නම් මේ නුල්ලස්ථක ලබා ගත්තේ. එහෙම නැත්නම් ඔබ ලවර ඩොමෙස්ටික් වලට නම් මේ නුල්ලස්ථක ලබා ගත්තේ. ඔබ සඳහන් කරන ලද පෙක් ඊමේල් එකට විද්‍යුත් තැපෑලට ඔබට කොමියුනිකේෂන් එකක් එනවා. එතකොට ඔබ සිස්ටම් එකට ඇතුල් වෙලා මම මේ වීඩියෝ එකේ පසුව ඔබට සඳහන් කරන්නම් කොයි විදියට දෙන්නේ කියලා. ඔබගේ නුල්ලස්ථක කන්ෆර්ම් කරන්න කියනවා. වීසා එක ඔබගේ සේවා යෝජකයාට ලබා දෙන්නද කියන එක ඔබ දින 7ක් ඇතුළත මේ කන්ෆර්ම් එක මේ කන්ෆර්මේෂන් එක අපිට ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. පසුව මම ඔබට සඳහන් කරන්නම් ස්ක්‍රීන්ෂොට් එකක්. එතකොට ඔබට පැහැදිලි වේවි ඔබ කන්ෆර්ම් කරපුවාම දවස් 7ක් ඇතුළත මේ කොමියුනිකේෂන් එක අවුටෝමැටිකව ඔටෝ එම්බසියට යනවා. එතකොට ඒක ඔවුන්ට දැනගන්න අවශ්‍ය වෙන්නේ මේ දතෝරදි ලවරු විසින්මද මේ කන්ෆර්මේෂන් එක දුන්නේ කියලා. දවස් 7ක් ඇතුළත ඔබ යම්කිසි අතපසු වීමකින් මේ නුල්ලස්ථක අයදුම් කරපු ආයතනයේ නොසලකිලිමත්කම නිසා හෝ සේවා යෝජකයා වන ඔබගේ නොසලකිලිමත්කම නිසා ඔබට දින 7ක් ඇතුළත මේ කන්ෆර්ම් එක දෙන්න බැරුව ගියොත් ඔබගේ නුල්ලස්ථයකේ වළංගුතාවය per sempre ඒ කියන්නේ සදහටම මේ නුල්ලස්ථයක කැන්සල් වෙනවා. ඔබට නීතිය පැත්තෙන්වත් ගිහිල්ලා යම්කිසි දෙයක් ඔබට කරගන්න බැරි වෙනවා. ඒ හින්දා දැනට ඉතාලි එම්බසියේ වීසා අපේක්ෂාවෙන් සිටින සේවා යෝජකයන් සියලු දෙනාම ඉතාමත් සැලකිලිමත් වෙන්න මේ කන්ෆර්මේෂන් එක මේ කන්ෆර්ම් එක සිස්ටම් එකට ලොග් වෙලා ඉතාලි එම්බසියට ලබා දෙන්න. ඔබට තියෙන්නේ ඉතාමත් තප්පර දෙකක වැඩක් පමණයි මේ සිස්ටම් එකට ඇතුල් වෙලා නුල්ලස්ථයක කන්ෆර්ම් කරන්න තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් අය අපිට කෝල් කරනවා මගේ නුල්ලස්ථයක මාස 6 ඉක්ුත් වෙලා තියෙන්නේ එම්බසිය බාරගන්නේ නැහැ කියන එක. ඉතින් ඒ වෙලාවේදී ඔබට සිදු වෙනවා ඔබගේ සේවා යෝජකයා හරහා ප්‍රෙෆෙක්තුරයක දැනුවත් කර නැවත නුල්ලස්ථයක් ලබා ගැනීමට ප්‍රෙෆෙක්තුර ආයතනය නැවත නුල්ලස්ථ ලබා දෙන බව ඔවුන් සඳහන් කර සිටියා. නමුත් මම කලින් වීඩියෝ එකේ සඳහන් කරා වගේ නැවත සියලුම සුදුසුකම් සොයා බලා ඔවුන් නුල්ලස්ථයක් නිකුත් කිරීමට වැඩ කටයුතු සිදු කරනවා කියලා කිව්වා. ඉතින් මේ පණිවිඩය දැනට වීසා අපේක්ෂාවෙන් සිටින සේවකයින් සඳහා. ස්තුතියි.